අදත් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. වෙස්ස දවසක හවසක තේ එකක් බොන්න වගේම පුංචි තේ කඩේකටත් අපූර්වට ගැලපෙන පොල් රොටි රෙසිපි එකක් අරගෙන ආවා අද. ගාගත්ත පොල් කෝප්ප එකකට පාන් පිටි කෝප්ප දෙකක් මම අරන් තියෙනවා. සීනි මේස හැන්දක්, පොල් තෙල් මේස හැන්දක්, රස අනුව ලුණු කුඩු එකතු කරගන්නවා. ඊට පස්සේ මේ ටික හොඳට අපි අනා ගන්න ඕනේ පාන් පිටි ටිකට කලවම් වෙන විදිහට. පිටිත් එක්ක මේ ටික හොඳට කලවම් වුණාට පස්සේ ටික ටික වතුර එකතු කරලා අපිට ඩෝ එක හදාගන්න තමයි තියෙන්නේ. ඉතින් එකපාර වතුර දාගන්න නැතුව මේ විදිහට හිමීට වතුර ටික එකතු කරගෙන ඩෝ එක හදාගන්න. මෙන්න මේ ප්‍රමාණයට වගේ පිටිවල කෑලි ටික ඔක්කොම එකතු වුණාට පස්සේ අපි ගුලිය හදන්න නැතුව පැය කාලක් විතර පිටි එක වහලා තියාගන්නවා. ඒ අතරේ අපි පොල් පැණි එක හදාගමු. මම සීනි මේස හැඳි දෙකක් විතර මෙතන එකතු කරලා හිමීට අඩු ගෙන්දරේ මේ විදිහට සීනි කැරමල් කරගන්නවා. ටික වෙලාවකින් මේ විදිහට අපේ කැරමල් එක හැදීගෙන එනකොට මෙන්න මේ විදිහට ලාදුඹුරු පාටට පෙන මතුවේගෙන එනකොට අපි මේකට වතුර චුට්ටක් එකතු කරගන්න ඕනේ. වතුරත් මේස හැඳි එකක් විතර එකතු කරන්න. ගොඩක් එකපාරට දැම්මොත් එහෙම සීනි ටික ගල් වෙනවා. ඒත් එක්කම මම ඉතුරු සීනි කෝප්ප එකක ප්‍රමාණයක් මෙතනට එකතු කරනවා. සීනි ඔයා ගන්න පිටි ප්‍රමාණය අනුව පොල් පැණි එක හදාගන්න අවශ්‍ය සීනි එකතු කරගන්න. ලුණු කුඩු සල්පයක් ඒ වගේම එනසල් කුඩු චුට්ටක් එකතු කරනවා. ඊට පස්සේ සීනි එක පැණි පදමට එනකොට මේ විදිහට හැන්ද උස්සලා බලද්දී නූල ඇදෙන ප්‍රමාණයට වඩා කලින් අපි මේක ගන්න ඕනේ. නැත්නම් අපේ පොල් පැණි එක ගල් වෙනවා. නූල ඇදෙන ප්‍රමාණය වෙනකන් හිටියොත් එහෙම යන්තම් සීනි එක අතින් අල්ලලා බලද්දී අතේ ඇරෙන පදම එනකොට අපි මේකට පොල් ටික එකතු කරගන්න ඕනේ. මම ගත්ත සීනි කෝප්ප එකට ඒ කෝප්පෙම පොල් කෝප්ප එකමාරක් විතර මම මෙතනට එකතු කරනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ පැණි ටික හොඳට සීනි එකට උරා ගන්නකම් පැණි එක මලව ගන්න ලිපේ තියලා ගොඩ වේලනකම් ඉන්න එපා. යන්තම් තෙත ගතිය තියෙද්දි ඉවත් කරගන්න. මේ තියෙන පැය කාලකට පස්සේ අපේ පිටි එක මේ විදිහට දැන් ගුලියක් විදිහට හොඳට එකතු වෙනවා. ඊට පස්සේ පිටි එක ටිකක් හොඳට අතින් අත් ගහලා අපි ගුලි ටික කඩා ගන්න ඕනේ. අවශ්‍ය ප්‍රමාණය පොඩි ගුලි වලට කඩාගෙන මේ විදිහට හිමීට එක ගුලිය ගානේ පොල් තෙල් ගාගත්ත ලෑල්ලකට පැතලි කරගන්න. පැතලි කරලා මම කරන්නේ මේ විදිහට පොඩි රවුම් කපා ගන්නවා. මේකට වඩා ටින් එකක් නැත්නම් කෝප්පයක් පාවිච්චි කරන්න පුළුවන්. කටර එකක් නැත්නම් අපි හදාගත්ත පුංචි රොටි ටික ඊට පස්සේ මේ විදිහට පිටි එක ගලවලා හිමීට අයින් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ රොටි කෑලි ටික වෙන් කරගෙන ඊට පස්සේ අපි හදාගත්ත මිශ්‍රණය මේකට දාගන්න තමයි තියෙන්නේ. මම රෑ ඉතුරු වෙච්ච මාළු වගේක් තිබිලා ඒ ටිකට ලුණු ගම්බිරිස් දෙහි ටිකක් කනලා සම්බල් එකක් වගේ හදලා එකට එකතු කරනවා. ඉතුරු ටිකට තමයි මම මේ පොල් පැණි එකතු කරන්නේ. ඔයාලට සැරට ඒ වගේම පැණි රහට ඕන විදිහකට මේක හදාගන්න පුළුවන්. මේ විදිහට මැදට අපි ෆිලිං එක එකතු කරලා මම අපි පැටිස් හදන විදිහට පිහියක් අරගෙන මම මේ විදිහට හිමීට තද කරගන්නවා. ඔයාලට පැටිස් හදන කටර එකක් තියෙන හදන එකෙන් ඔයාලට පුළුවන් මේක හදාගන්න. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත අපේ පැණි රොටි ටිකක් සැරට තියෙනවා. අනිත් ටික පොල් පැණි දාලා හදනවා. ඉතින් මේකේ පොඩක් තෙත ගතිය රොටි එකේ වැඩි වුණොත් එහෙම ඔයාලට මේක හදාගන්න අමාරු වෙනවා. පැටිස් එක තද කරද්දී අපිට මේක අමාරු වෙනවා. ඉතින් මේක ගානට තියෙන්න ඕනේ. රොටි එක හොඳට තද වෙන්න ඕනේ. නැත්නම් අපි දෙපැත්ත දාලා පුච්චද්දී මේක ගැලවෙන්න බලනවා. මේ තියෙන පොල් පැණි දාලා මම තද කරගන්න එකක්. ඇත්තටම මේක වැස්ස දවසකට නම් හවසකට හරි අපූර්වට ගැලපෙන කෑමක්. හදලා බලන්න. මේක හරිම රහයි, හරිම ලේසි. ඒ වගේම හරිම ඉක්මනට හදා ගන්නත් පුළුවන්. ඕන කෙනෙක් ආසාවෙන් කයි. ඉතින් මේ තියෙන්නේ පිහියේ තුඩ කොටස පාවිච්චි කරලා මේ විදිහට ලස්සනට ඔයාලට පැරිසයක් විදිහට මේක හදා ගන්න පුළුවන්. පුංචි තේ කඩේක විකුණනනම් මේකේ මේ හොඳ ලස්සන පෙනුමකුත් තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට තියෙන්නේ රොටි තැටියට දාලා අපි සාමාන්‍ය රොටි පුච්චන විදිහට අඩු ගින්දරේ මේක දෙපැත්ත දාලා ඉස්සලම් පුච්ච ගන්න. ඊට පස්සේ අර මැද කොටස මේ විදිහට කෙලින් හිටවලා හදා ගන්න. ටිකක් පිච්චුණාට පස්සේ මේ විදිහට මම වෙනමම උඩින් භාජනයක් පාවිච්චි කරලා මේක ටිකක් වහගෙන තඹ ගන්නවා. නැත්නම් මැද ටික තැම්බෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. ඉක්මනටම තවත් වීඩියෝ එකකින් හමු වෙමු. channel එක subscribe කරලා like එකක් දාලා යාළුවෝ අතර share කරන්න.